සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් T20 තරඟාවලියේ දෙවන තරගයේ නිමාවට පත් වුණේ ඉන්දියාවට පරාජයක් අත්කර දෙමින් දෙවන තරගයේ කාසිය වාසිය දිනු ඉන්දියාව තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. පළමු කඩුල්ල ලෙස රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 8කට දැවී යද්දී ඩි කොක්ස් සහ නායක මාක්‍රම් එක්ව අගනා සම්බන්ධතාවයක් ගොඩනැගුවා. මාක්‍රම් ලකුණු 29කට දැවී ගියා. ඩි ෆෙරේරා පන්දු 16කින් ලකුණු 30ක්ද ඩේවිඩ් මිලර් පන්දු 12කින් ලකුණු 20ක්ද ලබා ගත්තා. සුපිරි පිතිකරණයක නිරතු ක්වින්ටන් ඩි කොක් පන්දු 46කින් ලකුණු 90ක් ලබා සිටීදී දැවී ගියේ ඔහුගේ ශතකයේ පේන මානයේදී. ඔවුන් පන්දුවර 20 අවසානයේ කඩලු 4ක් පමණක් දැවී ලකුණු 213ක් රැස් කළා. තනතිරුව පිතිකරණයට ඉතාමත් යෝග්‍ය සහ පින්න පතනය වී තිබුණත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉතාමත් සංයමයෙන් යුතුව ක්‍රීඩා කළ නිසා ඉන්දිය මුල් පෙළ ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියා. දකුණු අප්‍රිකාවට පීඩනයක් වුණේ තිලක් වර්මා සහ හර්දික් පාණ්ඩයා පමණයි. නමුත් ඔවුන් දෙදෙනාටත් ඉන්දියාව ජයග්‍රහණය සඳහා මෙහෙයවීමට හැකි වුණේ නැහැ. ඒ අනුව ඉන්දියාවට පන්දුවර 20 අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 162ක් පමණයි. දකුණු අප්‍රිකාව ලකුණු 51කින් තරගය ජයගත්තා. තරගයේ වීරයා වුණේ ක්වින්ටන් ඩි කොක්. IL T20 තරගාවලියට අදාළ තවත් තරගයක් අබුඩාබි නයිට් රයිඩර්ස් සහ MI එමිරේට්ස් අතර පැවැත්වුණා. කමිඳු මෙන්ඩිස් MI එමිරේට්ස් වෙනුවෙන් තම මංගල තරගය සඳහා සහභාගී වුණා. කාසිය වාසිය දිනු MI කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට. නමුත් හිතූ තරම් සුපිරි ආරම්භයක් ලබා ගැනීමට නයිට් රයිඩර්ස් කණ්ඩායමට හැකි වුණේ නැහැ. ෆසල්ලක් ෆරූකි කඩලු 4ක් බිඳ දමද්දී නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කොඳු නාරටිය බඳු පිතිකරුවන් මුලින් උපුටා දැමීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණේ ශ්‍රී ලංකා බලධාරීන්ටත් ඔහුගේ පන්දු යැවීමේ හැකියාව ගැන දරුණුව පාඩමක් කියා දෙමින්. බ්‍රැන්ඩන් මැක්මූලන් ලියම් ලෙවින්ස්ටන් සහ රතර්ෆර්ඩ් යන සුපිරි පිතිකරුවන් දෙදෙනාම දවා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා. ඔහු පන්දුවර 3ක් පමණක් යොමු කරමින් ලකුණු 21කට කඩලු 3ක් දවා ගන්න ලැබුවා. ආසියානු තනතිරුවල ඔහු වගේ ක්‍රීඩකයෙක්ගෙන් ලංකාව ප්‍රයෝජන නොගැනීමේ පාඩුවට උදාහරණ තමයි මේ. ඒ අනුව නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවර 20 අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 122ක් පමණයි. රනර් බෝල් ගේම් එකක් තිබුණු MI කණ්ඩායම ඉතාමත් පහසුවෙන් ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඉන්දියාව ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව වගේ රටවල් අක්සාර් පටේල් ග්ලෙන් මැක්ස්වෙල් වැනි තුන් ඉරියව් ක්‍රීඩකයන්ව ඉතා හොඳින් භාවිතා කරනවා. විශේෂයෙන් ඔවුන්ගේ දගපන්දු යැවීම. කමිඳු කියන්නේත් ඒ වගේම දක්ෂයෙක්. ඔහුගේ තවත් විශේෂත්වයක් වන්නේ අත් දෙකෙන්ම පන්දු යැවීමට ඇති හැකියාව. ලීග පිටිය ඔහු හරිහැටි භාවිතා කළත් උපන් රටේ පාලකයෝ ඔහුගෙන් ප්‍රයෝජන නොගැනීම කනගාටුවට කරුණක්. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? කමිඳු මෙන්ඩිස් T20 සංචිතයේ සිටිය යුතුද? ඔබේ ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.